තෙරුවන් සරණයි සියලු දෙනාටම පින්වන්ත දවසක් වේවා පින්වන්ත ජීවිත බවට පත් වේවා. අද අපි කතා කරන්න යන සූත්‍රය සංයුක්ත නිකායේ නිදාන වග්ගයේ තියෙන ගූතකූප සූත්‍රය. අසුචි වලක්ක සිටි සත්වයා ගැන දේශනා වන සූත්‍රයක්. එවම් මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ. මගේ භාගතුන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර වේළුවනාරාමේ. තේනකෝපන සමයේන ආයස්මාච ලක්කනෝ ආයස්මාච මහා මොග්ගල්ලානෝ ගිජ්ජකූට පබ්බතේ විහරಂತಿ. මගේ ලක්කන මහරහතන් වහන්සේද මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේද වැඩ හිටියේ ගිජ්ජකූට පර්වතයේ. අතකෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්තචීවර මාදාය යේනායස්මා ලක්ඛනෝ තේරුපසංකමි. උදේ මොග්ගලන් මහරහතන් වහන්සේ පාත්‍ර චීවර දරාගෙන ලක්කන ස්වාමින් වහන්සේ බැහැ දකින්ට ආවා. උපසංකමිත්වා ආයස්මන්තං ලක්කනං ඒතද වෝච. එවිල්ලා මෙහෙම කිව්වා. ආයමාවුසෝ ලක්කන රාජගහං පිණ්ඩාය පවිසිස්සාමාති. අපි රජගහනුවර පිණ්ඩපාතය වඩින්න යමු කියලා. ඒව මාවුසෝති කෝ ආයස්මා ලක්කනෝ ආයස්මතෝ මහා මොග්ගල්ලානස්ස පච්චස්සෝසි. එහෙමයි මුගලන් මහරහතන් වහන්සේ කියලා සඳහන් කරා. අතකෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ ගිජ්ජකූට පබ්බතා ඕරෝහන්තෝ අඤ්‍යතරස්මින් ප්‍රදේශේ සීතං පත්වාකාසි. ඒ වෙලාවේ ඒ මුගලන් මහා රහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ බහින ප්‍රදේශයේදී එක වෙලාවක සිනහ පහල කළා. අතකෝ ආයස්මා ලක්ඛනෝ ආයස්මන්තම් මහා මොග්ගල්ලානං ඒතද වෝච. ඒක දැකපු ලක්කන ස්වාමින් වහන්සේ මහා මොග්ගල්ලාන ස්වාමින් වහන්සේගෙන් අහනවා කෝනුකෝ ආවසෝ මොග්ගල්ලාන හේතු කෝ පච්චයෝ සිතස්ස පාතුකම්මායාති. ඔබ වහන්සේ සිනහ පහල කරන්න හේතු මොකද්ද? ප්‍රත්‍ය කොමක්ද? ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා අකාලෝකෝ ආවුසෝ ලක්කන ඒතස්ස පඤ්ඤහස්ස. අනේ මේ වෙලාවේ සඳහා සුදුසු ප්‍රශ්නයට සුදුසු වෙලාවක් නම් නෙමෙයි. භගවතෝ මං සම්තිකේ ඒතම් පඤ්ඤම් පුච්චාති. භාගතුන් වහන්සේ සමීපයේ ඔය ප්‍රශ්නේ අහන්න. අතකෝ ආයස්මාච ලක්කනෝ ආයස්මාච මහා මොග්ගල්ලානෝ පිණ්ඩාය චරිත්වා පච්චාබත්තම් පිණ්ඩපාත පටික්කන්තා යේන භගවා තේනුපසංකමි. මේ පිණ්ඩපාතේ ඉවර කරලා පසුබත් කාලයේ භාගතුන් වහන්සේ බැහැ දකින්නට ගියා. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසින්නාකෝ ආයස්මා ලක්කනෝ ආයස්මන්තං මොග්ගල්ලානං ඒතද වෝච. ඉතින් වාඩි වෙච්ච ආයුෂ්මත් ලක්කන ස්වාමීන් වහන්සේ මුගලන් මහා රහතන් වහන්සේගෙන් මෙහිම ඇහුවා. මහා ඉදායස්මා මහා මොග්ගල්ලානෝ ගිජ්ජකූට පබ්බතං ඕරෝහන්තෝ අඤ්‍යතරස්මින් ප්‍රදේශේ සීතං පත්වාකාසි. ඔබ වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් බහින වෙලාවේ සිනහ පහල කළා. කෝනුකෝ ආවුසෝ මොග්ගල්ලාන හේතු. අනේ මොනවද හේතු? කෝ පච්චයෝ මොකද්ද ප්‍රත්‍යය? සීතස්ස පාතුකම්මායාති. සිනහාවක් ඇති වෙන්න හේතු උනේ මොකක්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ මුගලන් මහා රහතන් වහන්සේ දේශනා කරනවා ඉදහං ආවුසෝ ගිජ්ජකූට පබ්බතා ඕරෝහන්තෝ. අනේ මම ගිජ්ජකූට පර්වතයෙන් දකිද්දී අද්දස්සම් පුරුසං මම දැක්ක එක පුරුෂයෙක් ඉන්නවා. භූත පුරුෂයෙක් പ്രേත පුද්ගලයෙක් ගූත කූපේ මේ අසූචි වලක
සසීසකන් නිමුග්ගන් ඔළුව දක්වාම ගිලිලා වේදනාවෙන් කෑ ගහනවා. තස්ස මයිහම් බන්තේ ඒ වෙලාවේ මට මෙහෙම හිතුණා ආශ්චර්යම් වත බෝ අද්භූතං වත බෝ හරිම ආශ්චර්යයි අද්භූතයි අනේ ඒව රූපෝපි නාම සත්වෝ භවිස්සති මේ වගේ සත්වයෝ ඉන්නවා නේද ඒව රූපෝපි නාම යක්ඛෝ භවිස්සති භූතයොත් ඉන්නවා නේද එවනි ඒව රූපෝපි නාම අත්ථභාව පටිලාභෝ භවිස්සති इति එවැනි ආත්ම භාවයන් වලත් සත්‍යය උපදිනවා නේද කියලා මට හිතුණා. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ දේශනා කරනවා අතකෝ භගවා බික්ඛු ආමන්තේසි. භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළ මෙහෙම කියනවා. චක්කු භූතාවත බික්කවේ ශාවකා විහරಂತಿ. අනේ මේ දිවස් තියෙන කට්ටිය ඉන්නවා. ඥාන භූතාවත බික්කවේ ශාවකා විහරಂತಿ. ඥාන දර්ශන දිවස ඇති කට්ටිය ඉන්නවා. යත්‍රහි නාම ශාවකෝ ඒ කට්ටිය උන්වහන්සේලා ඒවං රූපඤ්ඤස්සති දක්කතිවා ඒ රූප දකින්නවා ඥාන දර්ශන වලින් සක්කින් මා කරිසති ඒක මට සාක්ෂියක් බවට පත් වෙනවා. එහෙම ඥාන දර්ශන තියෙන දිවස තියෙන ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න එක මට සක්කින් වා කරිසති සාක්ෂියක් වගේ එනවා. පුබ්බේව මේසෝ භික්කවේ සත්තෝ දිට්ඨෝ අහෝසි. අනේ මම මේක දැක්කා මේ සත්‍යව දැක්කා මේ අසුචි වලේ වැටලා ඉන්න. නමුත් දිට්ඨෝ අහෝසි අපි චාහං න ව්‍යාකාසි නමුත් මං කිව්වේ නෑ. අහමේ වේතං ව්‍යාකරෙයං මං කියලා පරමේන සද්දහෙය්‍යුම් යේමේන සද්දහෙය්‍යුම් මේ ශ්‍රද්ධාව නැති පිරිස් මේක පිළිගත්තේ නැත්තම් මං කියන දේත් එක ගැටීමක් ඇති කරගත්තොත් මං කියන දේ පිළිගත්තේ නැත්තම් ශ්‍රද්ධාව මුල් කරගෙන ඔබ ඒ දේ දකින්නේ නෑනේ. ඒ දේ දැකලා නෙමෙයි. ඒතකොට භාග්‍යතුන් වහන්සේ ගැන යම්කිසි ශ්‍රද්ධාවක් ඇති වුණොත් එහෙම ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේ යමක් කියනවා නම් ඒක එහෙමමයි වෙන්නේ කියලා. ශ්‍රද්ධාවක් නැති පිරිස් වලට ඒ ගැන විචිකිච්ඡාවක් සැකයක් ඇති වුණොත් අහමේ වේතං ව්‍යාකරෙය්‍යං පරේමේන සද්දෙහියුම් යේමේන සද්දෙහියුම් කියන දේ ගැන පැහැදීමක් නැති වුණොත් සැකයක් ඇති වුණොත් තේසතං අස්ස අනේ ඒක ඒ පිරිස් වලට දීඝ රත්තං අහිතාය දීර්ඝ කාලයක් අහිත පිණිස දුක්ඛාය දුක පිණිස හේතු වෙනවා. ඒසෝ භික්කවේ සත්තෝ ඒ සත්වයා කලින් හිටපු ඒසෝ භික්කවේ සත්තෝ ඉමස්මින් ඒව රාජගහේ පාරදාරිකෝ අහෝසි කලින් හිටපු වෙනත් කාන්තාවන් හොර අඹුවන් ආශ්‍රය කරපු කාමයේ වරදවා හැසිරෙච්ච කෙනෙක්. එතකොට ඒක ඒ දේ මුල් කරගෙන සෝතස්ස කම්මස්ස විපාකේන ඒ විපාකයේ මුල් කරගෙන වස්සනි බහූනි වස්සතානි බහූනි වර්ෂ 100ක් වර්ෂ 1000ක් වස්ස සහස්සානි වර්ෂ සතසහස්සානි වර්ෂ ලක්ෂ ගානක් නිරේ පච්චිත්වා නිරේ ඉඳලා ඒ කර්මයේ ප්‍රධාන කොටස ගෙවලා තස්සේව කම්මස්ස විපාකාව සේසේන ඉතුරුණු විපාකයේ ගෙවීමට තමයි ඒව රූපං අත්ථභාව පටිලාභං පටිසංවේදයති මෙවැනි උපතක් ලැබුවේ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට යම්කිසි කෙනෙක් මේ පංච සීලය තුල දුර්වලයි නම් අවම වශයෙන් බුද්ධ ශාසනයක් හෝ පිට ඉන්න කාලයක නිත්‍ය සීලය පංච සීලය තුල පිහිටන්නේ නැත්නම් සතර මහා අපාය අපිට මහා ගෙදර බවට පත් වෙනවා.
අඩුම වශයෙන් අපි සංවර සීලය තුලවත් පංච සීලය මත පිහිටන්න ඕනේ. ඒ පංච සීලයේ මත පිහිටමින් ඒ පදනම කරගනිමින් තමයි උපාසක කෙනෙක් මේ ප්‍රතිපදාවට එන්න ඕනේ. එතකොට මේ පංචශීලයේ මත සිටමින් තමයි ඉන්න කෙනාට තමයි උපෝසත සීලයකට යන්න වෙන්නේ. පංචශීලයේ දුර්වල කෙනා උපෝසත සීලයක් අදි සීලයකට යන්න හිතෙන්නේ නැහැ. එතකොට යම්කිසි කෙනෙකුට මෙන්න මේ ආකාරයට සංවර සීලය තුලවත් ඉන්න පුළුවන් වුණොත් ඒ සංවර සීලය තුල ඉන්න කෙනා සතර අපායෙන් නිදහස් වෙන්න තියෙන ඒ භවයේදී සතර අපායෙන් නිදහස් වෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව වැඩි. නමුත් යම්කිසි කෙනෙක් මේ ගෞතම බුද්ධ ශාසනය තුල ඉපදිලා මිනිසෙක් හැටියට සංසාරයක් පුරාවට මුලා කරන තුච්ච හිත, රවට්ටන හිත, මුලා කරන තුච්ච රවට්ටන කෙනෙක් හැටියටම තමා තුළින් අවබෝධ කරගද්දී ඔහු ඉන්නේ සංසාරයක් පුරාවට මුලා කරපු තුච්ච රවට්ටපු හිත, රැවටලිකාර කෙනෙක්, මුලා කරපු කෙනෙක්, තුච්ච කෙනෙක් හැටියට තමා තුළින් අවබෝධ කරලා ප්‍රඥාවටපත් වෙලා අන්න ඒ ප්‍රඥාවට පත්වෙච්ච කෙනා ඒ ප්‍රඥාව මුල් කරගෙන මේ සිතේ ක්‍රියාකාරීත්වය බලනවා. සිත පුරුදු පරිදි ඔබට සැපයක් පෙන්වන්න පුළුවන් අවිද්‍යාසගත සිත සැප වේදනාවක්. ඔහු එතන එහා සමානව දුක් වේදනාවක් තියෙනවා කියලා දකිනවා. ඕනම සැපයක් නැති වෙයිද කියන බය නැති නොවි පවත්වාගෙන යන්න ආරක්ෂා කර ගැනීමේ දුක තියෙනවා. එතකොට දැන් හිතන්නකෝ කෙනෙක්ට කාමයේ වර්ධවා හැසිරෙන්න වෙලා තියෙන්නේ ඇයි? තමා පවතින මොහොතේ තෘප්තිමත් නැති හින්දා නේද? එතකොට ඒකින්ද නේද තවත් කෙනෙක්ගෙන් පහසක් ලබන්න යන්නේ? ඒක ලබන්න යන්නේ සැපයක් වෙනුවෙන් නේද? එතකොට කාමයේ වර්ධවා හැසිරීම තවත් කෙනෙක් පතාගෙන යන්නේ සැපයක් වෙනුවෙන්. ඒ සැපය ලබා ගන්න තාක්කල් ඔබ ඉන්නේ අසහනය තුල නෙමේද? ඊට පස්සේ හොරෙන් මේ වැඩේ කරන්න ඔබට කොච්චරනම් අභියෝග තියනවද? ඔබ හිතන්නකෝ මේ ආකාරයට කාම ධාතුව තුල ඉන්නා වූ සත්වයාට එක පාටම තමාගේ අතෘප්තිමත් භාවය තුල ඉන්න තාක්කල් කාම සංඥාවක් ඇති වෙනවා. අන්න මං මේ වෙන කෙනෙක්ගේ පහසක් ලැබුවා නම් කියන සංඥාවක් ඇති වෙනවා. ඒ සංඥාව ඊට පස්සේ සංකල්පයක් බවට පත් වෙනවා. ඒක කොහොමද කරන්නේ? කොහොමද මං මේ සම්බන්ධව මේවා කරන්න කියලා අර මානසිකාරයක් සංකල්පයක් බවට පත් වෙනවා සංඥාව. ඒ සංකල්පය මානසිකාරයක් බවට පත් වුණාට පස්සේ ඔබට කාම පරිලාහය ඔබ ඇතුලෙන් ගිනි ගන්නවා. කාම පරිලාහයක් ඇති වෙනවා. කාම පරිලාහය මුල් කරගෙන ඔබට කාම ඡන්දය වැඩි වෙනවා. ඒ දෙයට කැමැත්ත ඇති වෙලා driven force එකක් ඇති වෙලා ඔබ ඒ දෙයට යනවා. අන්න ඔබ හොයනවා. ඊට පස්සේ ඔබට ඔබ හොයන දේ හම්බුණාට පස්සේ ආපහු පරිලාහය, ਸੰతాපය, ඒ සියල්ල දේවල්ම සකස් වෙනවා. ඒතර මේ දේවල් කිරීමේදී ඔබට අභියෝග ටිකක් තියෙනවා. කරගන්න පුළුවන් වෙයිද? අභියෝග ටික ජයගත්තත් සියල්ලම මේවා කළ අවස්ථාව වෙනකන් ඔබ ඉන්නේ අවිනිශ්චිතතාවය තුළ, දෙගිඩියාව තුළ කරගන්න පුළුවන් වෙයිද කියලා. එතකොට හිත ඔබට කාමයේ වර්ධවා හැසිරීම සැපයක් හැටියට කිව්වට මහා දුක්ගොඩක ගිනි අරගෙන ඉන්නේ අසහනයේ, අභියෝගය, අවිනිශ්චිතතාවය. ඒ අවස්ථාවක් කරගත්ත කියලා හිතන්නකෝ. ඔබට යම්කිසි ආශාවාදයක් දැනෙනවා දුක තුල. අර දුකෙන් නිදහස් වීම, වෙන කෙනෙකුට කරගන්න බැරි දෙයක් කර ගැනීම, විවිධත්වයේ තුල තියෙන නැවුම්භාවය ආදී වශයෙන්. නමුත් ඒ දැනෙනා වූ සැපය නැති වෙයිද කියන බය තියෙනවා. නැති නොවි පවත්වාගෙන යන්න දේවල් ටිකක් කරනවා. ආරක්ෂා කරගන්න දේවල් ටිකක් කරගන්නවා. අහුණත් දුකේ. එතකොට හිත ඔබට කාමයේ වර්ධව හැසිරීම සැපයක් හැටියට පෙන්වුවට එහා සමානව එතන දුකක් තියෙනවා. ඒක ඔබ දැක්කොත් එහෙම
හිත මට සැපයක් පෙන්නලා හත් ආකාරයක දුකක් දීලා තියෙන්නේ. මේ දුක තුල තමයි මට ආස්වාදය පැනුනේ කියලා. අන්න ඔබ ඒට යන්නේ නැහැ. නමුත් කැමැත්ත සැපයක් හැටියට දකින්නා වූ අවිද්‍යා සහගත ඉන්නා වූ මුලාව තුළ ඉන්නා වූ සත්වයාට ඒක සැපයක් හැටියටමයි ප්‍රකට වෙන්නේ. ඒකින්ද අර දුක් ටික විඳින්නේ සතුටින්. ඒ දුක් ටික විඳිද්දි තමයි ආස්වාදයක් එන්නේ. දුකින් නිදහස් වීම. වෙන කෙනෙකුට කරගන්න බැරි දෙයක් කරගත්තාම විවිධත්වයේ තුල ඇති වෙනා වූ නැවුම්භාවය ආදී වශයෙන්. ඉතින් යම්කිසි කෙනෙක් මේ සැපයි කියන සිතුවිල්ල දුකක් කියලා දැක්කොත් එහෙම එයා දකින්නේ කැමැත්ත දුකක් හැටියට. එයා කැමැත්තට බැඳෙන්නේ නැහැ. අනේ එයාගේ ඡන්ද රාගය ප්‍රහීන වෙනවා. සකස් වුණා වූ පංච උපාදානස්කන්ධය කෙරෙහි. අන්න ඔහු තමයි එතනින් නිදහස් වෙන්නේ. එතන තියෙන්නේ යෝනිසෝ මනසිකාරය තුළ සති සම්පජන්‍ය තුළ ඉන්ද්‍රිය සංවරය. එතකොට ඔබට ඒ ආකාරයට සිල්පද රකින්න පුළුවන් වුණොත් ඔබ සදහටම සතර අපායෙන් නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ සඳහා ඔබටද මටද කළ යුත්තේ යෝනිසෝ මනසිකාරයයි. යෝනිසෝ මනසිකාරය කිරීමට වැඩි වැඩියෙන් හේතු සකස් වෙන්නා වූ පින්වන්ත දවසක් ජීවිතයක් වේවා. ත්වන් සරණයි.